හරි ලස්සන චොකලට් පාට කොල්ලෙක්. කෙල්ලෙක්ව තෝරගද්දි මම මොනවද බලන්නේ? කෙල්ලෙක්ව තෝරගද්දි මම බලන්නේ එයා උස්ස වෙන්න ඕනේ. මං ගාන්ට සෙට් වෙන්න ඕනේ. අනිවාර්යෙන්ම එයාගේ ඇඟ හැඩ වෙලා මහත් වෙන්න ඕනේ. මම බවුන්සර් තමයි බෝල දාන්නේ. ඉතින් මේ හොඳට මැෂින් එකක් වගේ වැඩ කරන්න ඕනේ. විශේෂම එක තමයි එයා හොඳට බොන කෙල්ලෙක් වෙන්න ඕනේ. මොකද කෙල්ලෝ 1000ක් මැද්දේ බොන කෙල්ල තමයි සුපිරි. ඔයා හරි වෙනස් මතයක් දරන්නේ. පුදුමයි ලංකාවේ වගේ කොල්ලෙක් ඉන්නවා කිව්වම. එයාට මම වල රෙස්පෙක්ට් කරනවා. මට තව දෙයක් කියන්න තියෙනවා. හැමෝම කියනවා මන් නිකන් ගෝරිල්ලෙක් වගේ කියලා. ඇයි මට හරි දුකයි ඒකට. එයාලා කියන්නේ ඒක ඇත්තටනේ. මං ගෝරිල්ලෙක් තමයි. නෑ ඔයා හරි ලස්සන චොකලට් පාට කොල්ලෙක්. නෑ මං ගෝරිල්ලෙක් වගේ. නෑ ඔයා හරි ලස්සන චොකලට් පාට කොල්ලෙක්. මන්නේ දන්නේ මම ගෝරිල්ලෙක්. නෑ ඔයා චොකලට් පාට කොල්ලෙක්. මම ඔබට එක සැරයක් කිව්වා මම ගෝරිල්ලෙක්. මේ පේනවනේ. මේ පේනවනේ මම පාට මේ. තෝ කණ්ඩල හැත්තේනවා මම ගෝරිල්ලෙක්. තෝ ගෝරිල්ලෙක්ම තමයි. මේ ආත්මෙ විතර නෙමෙයි තෝ උපදින හැම ආත්මික ගෝරියෙක්. අම්මෝ තෝ වගේ ගෝරිල්ලෙක්. ආවා මෙතන කොටට ගාලා මයික් එකක් අරගෙන ඉන්ටර්වයුව ගන්න. 1000 ඉන්ටර්වයුව. කනේ රින් ගන්න නම් පණුවෙක් වෙන්නම ඕනේ. ඒ සුරංගනා සොරුපෙන්නා අතලඩ සහි ප්‍රශ්නයක් තියෙනවා. මොකද දැන් ප්‍රශ්නේ? මම මැරුණොත් ඔයා මොකද කරන්නේ? ඔයා මැරුණොත් බබා මං දානවා පාටි එකක්. ලොකු පාටි එකක් දානවා. මගේ යාළුවන්ට එන්න කියලා සුපිරි පන් එකක් ගන්නවා මම. පාටි එක? ෂික් පාටි එකකුත් දානවද? ඒ වුණාට කමක් නැහැ තම්සේ තනියමනේ නේද ඉන්න යන්නේ ඊට පස්සේ? මම ලස්සන පොඩි කෙල්ලෙක් හොයලා කසාද බඳිනවා. ළමයි හදනවා. හැදුනොත් හදනවා. ඔව් සැපටම මං ජීවත් වෙනවා. පුදුම සැපක් මම ගන්නෙ. මාරම ජීවිතයක් මම ගත කරනවා බබා. ඔයා මැරුණොත් එහෙම. නැද්දකින්? අයියෝ අනේ කට වහ ගන්නවා. තාම්සකින් ඔය වගේ මෝඩ ප්‍රශ්න අහනවනේ මම. අයියෝ අහන්නකො මම හිතුවේ තාම්සේ මම මැන්නවා කිව්වම අම්මෝ තාම්සෙත් මැරෙයි කියලා. කලබල වෙන්න දෙයක් නෑ. ওই තාම්සේ ගෑනු පෙරේතෙක්. අහපන්කෝ බං. අහන්න දෙයක් නෑ. මම ඒ දේ කරන්නේ ඔයා වෙනුවෙන්. තාම්සේ සුපර්. තාම්සේ කියනවාකෝ බලන්ද මම මැරුණම තාම්සේ ඒ ගෑනුත් එක්ක ජොලි දානකොට මට වෙන හොඳේ. බබා ඔයා කැමති වෙනවද? මම කවදාවත් ඔයා මැරුණයි කියලා බීලා පාරේ වැටිලා චාටර් වෙලා විඳවලා කාලකන්ණියෙක් වෙලා මැරිලා යනවට මං අහන්නවා කැමතිද? ඔයා කවදා හරි මැරිලා ඔයා උඩ ඉඳලා බලාගෙන ඉද්දි මං ඒ වගේ කැත විදියට ඇසුරුනොත් ඔයාට දුක හිතෙයි බබා. මැරිලත් මැරෙන්න වෙයි බබා ඔයාට. ඒක නිසා මම මේ විඳින සතුටට ඔයා තීරණයක් ගනි. මම මැරුණත් සතුටින් කියලා. ඒක නේද බබා අපිට වෙන්න ඕනේ. අපි සතුටින් ඉන්න ඕනේ. ඔයා කවදාවත් කැමති නෑනේ මම දුක් වෙනවට. ඒකයි මම මේ හැමදේම ඔයා වෙනුවෙන් කරන්නේ. මිනිස්සු කියයි හරිම සතුටෙන් ඉන්නවා. ඒ ගෑනු කෙනා උඩ ඉඳලා මට ආශිර්වාද කරනවා කියලා. එහෙම වෙන්න දෙන්න බෑ. මොනා වුණත් නම්බුව තියාගන්න එපා ඔය. මම මැරුණත් තම්සෙට නම් ආශිර්වාද කරනවා කාලා බීලා ජොලි කරලා ගෑනු අරගෙන විනෝදයෙන් ඉන්න කියලා. තම්සේ බය වෙන්න එපා. හරි. ඕනරස් කඩිය බොරු දාන්න තියෙනවකෝ. කනේ රින් ගන්න නම් මං වගේ පණුවෙක් වෙන්නම ඕනේ ආ. ඒ සුරංගනා සොරුපෙන්නා අතලඩ සහි